මේන් එක්සෑම් එක සම්බන්ධව ලකුණු සාමාන්‍ය දවස් 10ක් 11ක් ඇද්දි දෙන්න බලාපොරොත්තු වෙනවා. බලමු ලකුණු කොහොමද තියෙයිද කියලා. සාමාන්‍යයෙන් හොඳට ලියලා කියන්නේ ගොඩක් ළමයි ලියලා තිබ්බා. හොඳට ලියලා තිබුණේ නැහැ. ගොඩක් ළමයි ලියලා තිබ්බා. මේ හැබැයි මං හිතනවා මේන් එක්සෑම් එකෙන් වල වැඩක් ගත්තා කියලා. කියන්නේ වැඩ කර මට ගොඩක් ළමයි මැසේජස් දාලා තිබ්බා ප්‍රයිවට් මැසේජස්. මේ මේන් එක්සෑම් එක හින්දා වැඩ කරන්න පටන් ගත්තා. කලින් වැඩ කරන්න නැති ටික වැඩ කරන්න පටන් ගත්තා කියලා. දැන් තියෙන හොඳම දේ තමයි දැන් මේ සතියේ පේපර් එක තියෙනවා. ඒක නිවාඩු දෙන්න ඕනේ නැහනේ. අපි භාගයක් ලියලානේ තියෙන්නේ. පේපර් එක තියෙනවා සාමාන්‍ය විදිහට මේ නෝමල් පේපර් එක. ඊළඟ සතියේ නම් ෆුල් පේපරේ පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ඉරිදා නෙමෙයි ඊළඟ ඉරිදාෙන් පස්සේ පටන් ගන්න සවුන්දි නම් පැය පහේ ෆුල් පේපර් එක තියෙනවා. ඒ නිසා මේ සතිය පේපර් එක ලියනවා නම් ලියන්න නැත්තම් ලොලියා ඉන්න එච්චර ගැටලුවක් නැහැ. නමුත් අර අඛණ්ඩතාවය පවත්වා ගැනීම සඳහා ලියන එක තමයි හොඳ. පාඩම් කරලා එන්න ෆයිනල් ද මේන් පේපර් එකේ ඔයාලට හොඳටම කරගන්න බැරි වුණා නම් ෆයිනල් පේපර් 1 එකෙන් ඒක අල්ලන්න. ගිය අවුරුද්දේ මම දැකපු දෙයක් තමයි මේන් පේපර් එකට හොඳට වැඩ يعني මේන් පේපර් එකේදී වැඩ කරගන්න බැරි වෙච්ච ළමයි ටික ඊළඟ සතියේ වැඩ කරලා අවිල්ලා ෆයිනල් පේපර් 1 එක ලිව්වා හොඳට. ෆයිනල් පේපර් 1 එක පටන් ගන්නවා ඊළඟ සතියේ. ෆයිනල් පේපර් 1 එක කියන්නේ පැය 5යි, ස්ට්‍රක්චර්ඩ් 4යි, එසේ 4 එසේ 8යි, එසේ 8න් 4ක් තෝරන්න ලියන්න තියෙන්නේ, ස්ට්‍රක්චර්ඩ් 4යි, MCQ 50යි. අපි මේ පාර හදලා තියෙන විදියක් ෆයිනල් පේපර් එකේ ෆුල් පේපර් එකම ඩිස්කස් කරන්න. හරිද? සාමාන්‍යයෙන් එක ප්‍රායෝගිකව කරන්න ගියාම ලොකු වැඩක්. මොකද MCQ 50යි එසේ 8යි ස්ට්‍රක්චර්ඩ් 4යි ඩිස්කස් කරනවා කියන්නේ පැය 10ක 15ක වැඩක්. හැබැයි ඒක බෙදාගෙන තියෙනවා මේ මං ප්‍රධානම කාරණා ටික ඩිස්කස් කරනවා. අපේ ෆුල් පේපර් ක්ලාස් එක කරගෙන ගියපු කියන්නේ ෆුල් පේපර් ක්ලාස් එක ඩිස්කෂන් එක කරේ ලහිරු සර්. ලහිරු සර් ඊටු ටික ඩිස්කස් කරනවා. ඊට ෆුල් පේපර් එකම ඩිස්කස් කරනවා. හරිද? එතකොට මං හිතනවා මේක පළවෙනි පාර්ට් තමයි පන්තියකින් කරන්නේ. ෆුල් පේපර් එක ඩිස්කස් කරන එක. MCQ 50යි එසේ 8යි ස්ට්‍රක්චර්ඩ් 4යි කියන්නේ ලොකු වැඩක්. හරිද? ඒතර ඕනේ නම් ඔයාට ඒ කියන්නේ මම ප්‍රධාන ටික මම ඩිස්කස් කරනවා. ඊට පස්සේ ඊට අමතරව තව දේවලුත් ඔයාට ඕන නම් දෙවෙනි ඩිස්කෂන් එක පාර්ට් 2 ඩිස්කෂන් එකක් තියෙනවා. ඒකෙන් බලන්නත් පුළුවන්. ඒතර ෆුල් පේපර්ස් පටන් ගන්නවා. ඒතර ෆුල් පේපර්ස් පටන් ගත්තාම ලියන්න කොළ දීලා ලඝු පොත් දීලා ඔහොම තමයි වැඩේ වෙන්නේ. ඒක ගැන මම වැඩිපුර දැනුවත් කිරීමක් කරන්නම්. පාඩම් වශයෙන් ගත්තාම ධාරා විද්‍යුතේ ප්‍රැක්ටිකල්ස් ටික ඉවර වෙලා අපි චුම්බක ක්ෂේත්‍ර පටන් ගන්නවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ආලෝකය ඉවර වෙලා දැන් ආලෝකය මේ සතියේ තමයි ඇත්තටම ගොඩක් තැන්වල ආලෝකය පටන් ගන්නෙ. මේ සිප්පින් එකේ සහ රොටරියේ. උතර ආලෝකය පටන් අරන් ආලෝකය ඉවර වුණාට පස්සේ මේ පැත්තෙන් අනිත් පාඩමට අයිසරයක් යනවා. හරිද? දැන් දවස් 140යි නේද? 140යි නේ. දවස් 140යි. ඒතර දවස් 140ක් කියන්නේ පොඩි කාලයක්. සහ මං හිතන විදිහට ඉදිරි කාලේ ටිකක් ඩිස්ට්‍රැක්ෂන් වැඩි වෙයි. ඒ කියන්නේ දැන් මොකුත් සිද්ධියක් නැතුවනේ මෙච්චර කාලයක් තිබ්බේ. ඒතර දැන් මේ සිද්ධිත් එක්ක ඔයාලා හිතනට වඩා ඔය ලෝක යුද්ධේ හරි මොකක් හරි ඒන සිද්ධිත් අපිට බලපානවා. يعني අපිට නිවුස් තියෙනවා හැම වෙලාවෙම. සහ එක එක සිද්ධි වෙයි. ඉන්ධන මිල වැඩි වෙයි. ඒකත් එක්ක බඩු මිල වැඩි වෙන්න පුළුවන්. අරම මේවා වෙනවා. එහෙම එහෙම දේවල් වෙන්න පුළුවන්. පොඩි පොඩි ඩිස්ට්‍රැක්ෂන්ස් වැඩි වෙයි. අනිත් එක ඕක වෙන්න පුළුවන් නරකම දෙයක් තමයි ලංකාව අයිති වෙන්නේ. අපි දන්නේ නැහැ එහෙම වෙයිද කියලා. ලංකාව අයිති වෙන්නේ චීනෙත් එක්ක තියෙන කලාපයට නේ. කියන්නේ ඇමරිකාවට ප්‍රතිවිරුද්ධ කලාපයකට නෑ ලංකාව අයිති වෙන්නේ. ඇමරිකාව ඒ පැත්ත එකක්. අනිත් පැත්ත චීනේ ඒගොල්ලෝ අපි එකක් නේ. ඒතර බැරි වෙලා හරි මම මේ කියන්නේ ගොඩාක් පස්සේ වෙන්න පුළුවන් එකක් ඈ. චීනේ කියන්නේ ලෝක යුද්ධයක් පටන් අරන් චීනේ කඳ උරක් විදිහට ලංකාව පාවිච්චි කරන්නද ඇහුවොත් බෑ කියන්නද අපි? බෑ කියන්න බෑනේ. ඒ නිසා අපි එච්චර හිතන්න නැතුව ඉමු. හරිද? ඒ නිසා මේ කොහොම හරි ඉතින් අන්තිමට සියලු යුද්ධ වලින් අන්තිමට ඉතින් ඕකෙන් දුක් විඳින්නේ දුප්පත් අහිංසක මිනිස්සු හරිද? ඒ කියන්නේ දැන් කවුරු කාට ගැහුවත් අන්තිමේට ලොක්කො ටික එහාට මෙහාට වෙවි ඉඳී අන්තිමට ඕගොල්ලෝ ඕන තරම් ඔය සෝෂල් මීඩියා ගියාම දකින අර හෙන පොඩි එවුන් කණ්ඩත් නැති පොඩි එවුන් තමයි අම්මල තාත්තලා නැති වෙලා අම්මල තාත්තලාට ළමයි නැති වෙලා ඕක තමයි අවසානයේදී ඕකේ වෙන්නේ ඉතින් වෙන අපි නිකන් කික් එකට කිව්වට මෙහෙම බෝම්බ ගන්නවා මෙහෙම ගන්නවා අරගොල්ලෝ මරු කියලා එහෙම මරුවක් නැහැ අන්තිමට කොහොමද මැරෙන්නේ දුප්පත් මිනිස්සු අහිංසක මිනිස්සු එතකොට මේ දැන් කොහොමදත් අර යම් ආකාරයකට අපැහැදිලි කාලයක් ඉදිරියේදී තියෙන හින්දා ඒ වගේ කාලයකදී ගොඩක් වෙන්න පුළුවන් දෙයක් තමයි ඔගේ මානසිකත්වයේ කොච්චරවත් එහෙම යනවා. ඒ නිසා දැම්මම අර පුළුවන් තරම් දැන් අපිට ගොඩනගෙන ප්‍රතිරෝධය වැඩි වෙන්න අපි වැඩිපුර ට්‍රැක් එකට එන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා මේන් එක්සෑම් එකෙන් ඒකට ආරම්භයක් ගත්තා. දැන් මේකේ පුළුවන් තරම් විවිධ දේවල් සිද්ධ වෙයි. මොනවා වුණත් කිසිම දෙයක් ඔයගේ කතන්දරයට හේතුවක් කරගන්න එපා. කිසිම දෙයක් ඔය කතන්දරයට හේතුවක් කරගන්න එපා. ඔය කතන්දරේ ඒවා
ටාගට් එකක් තියාගන්න මහන්සි වෙන්න හරියට වැඩ ටික කරලා ඉවර කරන්න. මම ওই ළඟදි තමයි දැක්කේ ඇත්තටම මේ මම වැඩිපුරම TikTok පාවිච්චි කරන්නේ නැහැ. TikTok account එකේ මම ළඟදි දැක්කා ඔය ළමයි ස්ටඩි vlog කියලා එහෙම කරලා දානවා කියලා જાතියක් තියෙනවා කියලා. මම ළඟදි තමයි දැක්කේ ඇත්තටම. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල එහෙම අර පාඩම් කරන ඒවා එහෙම දානවා කියලා මම දැක්කා අපේ ළමයි එහෙමත් දාලා තියෙනවා. ඒ කියන්නේ පැය 10 ඒවා පැය 12 ඒවා දවසේ ගෙවෙච්ච විදිය. ඉතින් ඒවා ඇත්තටම එහෙම කියන්නේ එක අතකට ඒක හොඳයි ඉතින්. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල තියෙන හොඳ පැත්තක්. ඒක දකින්න එකටත් පාඩම් කරන්න හිතෙනවනේ සමහර විට. මුන් මෙහෙම වැඩ කරනවා ඉතින් අපිත් වැඩ කරන්න ඕනේ කියලා එහෙම කියන්නේ හොඳ ප්‍රවණතාවයක් ඒක. මං කියන්නේ සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නැති මිනිස්සු ඒක බලන්න TikTok යන්න කියලා නෙමෙයි. මේ ඉතින් ඒකෙත් තියෙන හොඳ පැත්තක් තියෙනවා. ඒ නිසා වැඩ කරන්න මහන්සි වෙන්න මේ ඔය අන්තිමට ඔය කිසි හේතුවක් වැඩක් නැහැ. ඒ කියන්නේ කිසිම හේතුවක් අන්තිමට අපේ පරාජයට හේතු කියලා අපි වැඩක් නැහැ. එක එක දේවල් වෙන්න පුළුවන් මොනවා වුණත් ඔයා ඔයාගේ ටාගට් එක පස්සෙන් යන්න. ඕන තරම් වැඩ නොකරන්න හේතු තියෙනවා. දැන් ඔය කොවිඩ් කාලේ එහෙම ගොඩාක් ළමයි ඊට පස්සේ ඇවිල්ලා මේ කොවිඩ් හින්දා වැඩ අත්හැරුණා. කිසි හේතුවක් අන්තිමට ඒ ගොඩක් ළමයි කිසි දෙයක් කරගත්තේ නැහැ අන්තිමට. يعني අන්තිමට හරියට එක ෂය එකක්වත් කරේ නැහැ. පස්සේ දැනටත් ඒවෙන් ගොඩක් ප්‍රතිඵල මේ කියන්නේ දැනටත් ඒ ළමයි දැන් ෂයි තුනම ඉවර කරගන්නවා 2022 22 වගේ ෂයි තුනම ඉවර වෙච්ච ළමයි ඉන්නවා. අදටත් ගොඩක් දෙයක් කරලා නැහැ. ඊට පස්සේ ඉතින් හරියට මොකුත් ප්ලෑන් එකක් කරලා නැහැ. අවුරුදු 25ක් විතර දැන් ගෙවිලා තියෙනවා. මේ 24ක් විතර වයස 24ක් 25ක් වෙනවා. නමුත් වැඩක් කරලා නැහැ. අන්තිමට අර කරගත්ත දෙයක් නැහැ වගේ වෙනවා. ඒ නිසා කිසි හේතුවක් වැඩක් නැහැ. ඔයාගේ ගමන ඔයා යන්න. මහන්සි වෙන්න. හේතු ඕන තරම් එනවා. මේක වළක්වන්න ඕන තරම් දේවල් එනවා. ඒක නෙමෙයි බලන්න ඕනේ ඔයා. ඔයා බලන්න කියන්නේ බාධාව බලන්න එපා. ඔයාලට දිනන්න තියෙන එක ගැන බලන්න. එච්චරයි. මේ සතිය ඉතා වැදගත් ආලෝකේ පටන් ගන්නවා. අස ආලෝකයේ දෙවෙනි දිනේ කරගෙන යනවා ගොඩක් පන්ති වල. ඊළඟ සතියත් ඉතා වැදගත්. ඊට දවසේ අපි වෝල්ටීය ධාරා මැනීමේ උපකරණ කතා කරනවා. ඒතර ෆුල් පේපර්ස් පටන් ගන්නවා. ගොඩක් දේවල් ටිකක් වෙන්න තියෙනවා. හරිද? ඊළඟ මාසේ අලුතෙන් දේවල් ගොඩක් වෙන්න තියෙනවා. අපි මීටින් එකකුත් ගම්මු. එකකින් අලුත් ගැම්මකින් වැඩ ටික පටන් ගමු. හරි. අදත් දීර්ඝ සෙෂන් එකක් ගියේ මේ අපි සම්පූර්ණයෙන්ම CE2 එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරා. ටියුට් එක ගන්න ටිකක් බලන්න CE2 එක ඉවර කරන්න. එහෙනම් මේ පාර්ට් එකත් මෙතනින් අවසానයි. එහෙනම් සුබ රාත්‍රියක්. අද දවසේ වැඩේ මෙතනින් ඉවරයි. පාඩම තේරුණාද කියලා YouTube එකේ කියන්න. මම යන ගමන් කොහොමත් කමෙන්ට්ස් ටික බලාගෙන යන්න. හරි. එහෙනම් ජය වේවා.